මගේ නම චාරු. වයස 24යි. ජීවිතේ හැමදේම සාමාන්‍යයි කියලා හිතාගෙන හිටියේ මට එක දවසක හොස්පිටල් එකක තිරයක් ඇතුලේ මගේ මුළු ජීවිතේම වෙනස් වෙයි කියලා මම කවදාවත් හිතුවේ නෑ. ඒ දවසේ උදේ ඉඳන්ම මගේ පපුව වේගෙන් ගැහෙමින් තිබුණා. හුස්ම ගන්න අමාරුයි. හිත නිදහස් නෑ. අම්මා බලෙන්ම වගේ පෞද්ගලික රෝහලකට මාව එක්කගෙන ගියා. රෝහල ඇතුළට ගිය මොහොතේම දැනුණු බෙහෙත් සුවඳ, වායු සමීකරණයේ සීතල, සුදු එලි ඔක්කොම මගේ බිය තවත් වැඩි කළා. වෛද්‍ය නිරේෂ් කියලා පුවරුවක් තිබුණ කාමරේ ඉස්සරහා මම වාඩි වෙලා හිටියා. ටික වෙලාවකින් හෙදියක් ඇවිත් චාරු කියලා කතා කළා. මම ඇතුළට ගියා. ඔහු මේසෙ ඉස්සරහා ලිපි ගුණාවක් බලමින් හිටියා. සුදු කබාය, පිළිවෙලට සකස් කරපු කොණ්ඩේ, නිහන මුහුණ. හැබැයි ඒ ඇස්වල තිබුණේ වෙනමම දෙයක්. වාඩි වෙන්න. ඔහුගේ කටහඬ ගැඹුරුයි. මම වාඩි වුණා. ප්‍රශ්නේ මොකද්ද? හෘදේ වේගෙන් ගහනවා. පීඩනේ වැඩිද? දන්නේ නැහැ. ඔහු පෑන මේසෙට තියලා මගේ දිහා බලාගෙන හිටියා. ඒ බැල්මට මට මාවම අමතක වුණා. පරීක්ෂා කරන්න ඕනේ. තිරේ වහගන්නම්. තිරේ වැහුණා. ඒ පුංචි තිරය ඇතුලේ ලෝකෙම නිහන වුණා වගේ දැනුණා. මම ඇඳේ වාඩි වුණා. ඔහු පපුව අහවන උපකරණය අරගෙන මගේ ළඟට ආවා. ගැඹුරු හුස්මක් ගන්න. මම හුස්ම ගත්තා. ඔහුගේ ඇඟිලි මගේ උරහිස අසලට වැදුනා. ඒ සාමාන්‍ය ස්පර්ශයක් වුණත් මගේ ඇඟේ රෝම කූප පවා සීතල වුණා. නිදහස් වෙන්න චාරු. ඔහු මගේ නම කියන හැම වෙලාවෙම මගේ හිත දිය වෙනවා වගේ. ඔහුගේ සුවඳත් ඇඟේ උණුසුමත් මට දැනුණා. තිරය ඇතුලේ තිබුණේ මමයි ඔහුයි විතරයි. ඔයා බය වෙලා නෑ. බොලු. ඔහු hina වුණා. ඒ hinaව මගේ හුස්ම අමාරු කළා. පරීක්ෂාව ඉවර වෙලා මම නැගිට්ටා. තිරය අරින්න කලින් ඔහු මගේ ඇස් දිහා බලලා කිව්වා පීඩනේ අඩු කරගන්න. නැත්තම් හෘදයට වඩා හිත අමාරුයි. එදා රෑ මට නිදාගන්න බැරි වුණා. ඇස් පියාගත්ත හැම වෙලාවෙම මතක් වුණේ තිරය ඇතුලේ තිබුණා ඒ ලංවීම. ඔහුගේ කටහඬ, ඔහුගේ සුවඳ, ඔහුගේ ස්පර්ශය. දවස් 3කට පස්සේ මම ආයෙත් හමුවීමක් වෙන් කරගත්තා. ඔහු මාව දැක්ක ගමන්ම hina වුණා. ආයෙත් බෙහෙත වැඩ කළේ නෑ. ඇත්තදම බෙහෙතටද ප්‍රශ්නේ? මම ඇස් පහලට දැම්මා. ඔහු පුටුවෙන් ටිකක් ඉස්සරහට නැඹුරුණා. ඔයා මන් දිහා බලන විදිහ සාමාන්‍ය රෝගියෙක්ගේ නෙමෙයි. මගේ හදවත ගැහුණා. වෛද්‍යතුමා මම වැරදිද? මට කතා කරන්න බැරි වුණා. ඒ වෙලාවේ හෙදියක් දොරට තට්ටු කළා. ඔහු විනාඩියක් කියලා දොර ආයෙත් වහලා දැම්මා. කාමරය ඇතුලේ තිබුණ නිහඬ බවම භයානක වුණා. චාරු භයානක කෙල්ලෙක් ඔයා. ඇයි? වෛද්‍ය කෙනෙක්ගේ හිත පවා අවුල් කරනවා. මගේ මූණ රතු වුණා. එදායින් පස්සේ අපි පණිවිඩ යවන්න පටන් ගත්තා. මුලින් බෙහෙත් ගැන, පස්සේ ජීවිතය ගැන. රෑ 12ට අපි කතා කරනවා. නිදාගත්තේ නැද්ද? බෑ. ඇයි? ඔයාව මතක් වෙලවා. ඒ පණිවිඩය දෙක්පු වෙලාවේ මගේ ඇඟ මුණු වුණා. අපි කෝපි කඩේක හම්බුණා. ඔහු කළු කමිසක් ඇඳලා හිටියා. වෛද්‍ය පෙනුම නැති වුණත් ඒ ආකර්ෂණය තවත් වැඩි වෙලා තිබුණා. ඔයා සුදු කබාය නැතුව තවත් ලස්සනයි. රෝගීන්ට එහෙම තියන්න හොඳ නෑ. මම දැන් රෝගියෙක් නෙමෙයිනේ. ඔහු hina වුණා. වැස්ස වැටෙමින් තිබුණ රෑක කෝපි කඩෙන් එළියට එද්දි ඔහු මගේ අත අල්ලගත්තා. පළවෙනි වතාවට මගේ මුළු ඇඟම විදුලිය වැදුනා වගේ. චාරු මේක වැරදි වෙන්න පුළුවන්. ඒත් මට නවත්ත ගන්න බෑ. ඔහු මගේ ළඟට ආවා. අපේ මුහුණු අතර තිබුණේ හුස්ම විතරයි. මට ඔහුගේ උණුසුම දැනුණා. ඒත් ඔහු මගේ නළලට මෘදු හාදුවක් දුන්නා. ඒ හාදුව මම ආසම දෙයක්. හැබැයි ඒකට වඩා ගැඹුරු දෙයක් තිබුණා. එදා රෑ ඉඳන් මගේ ජීවිතේම ඔහු වටේ කරකෙන්න පටන් ගත්තා. රෝහලේ දිග කොරිඩෝ වල හොරෙන් අතාල්ලන එක, විදුලි සෝපානේ දෙන්න විතරක් ඉද්දි ඔහු මගේ දිහා බලාගෙන ඉන්න එක, ගොඩනැගිල්ලේ ඉහළ තට්ටුවේ නගරේ එලි බලමින් නිහඬව ළඟ හිටගෙන ඉන්න එක, ඒ හැම මොහොතකම ස්පර්ශවලට හිතේ ගැස්ම වැඩි. එක් දවසක ඔහු සැත්කමකින් එල්ලේට ආවම මාව දැක්ක ගමන් ඔහුගේ වෙහෙසුණු ඇස් මෘදු වුණා. චාරු මම කෝපි කෝප්පය දිගු කළා. ඔහු කෝප්පය ගන්න ගමන් මගේ ඇඟිලි අල්ලාගෙන තත්පර කිහිපයක් අත අරින්න නැතුව හිටියා. ඔයා දන්නවද මට දැන් අමාරුම සැත්කම මොකද්ද කියලා? මොකද්ද?
ඔයා මගෙන් ඈත් වෙලා ඉන්නේට. මගේ ඇස්වලට කඳුළු ආවා. අඬන්න එපා බබා. ඒ බබා කියන වචනේ මගේ හිත අස්සේම දිය වුණා. එදා රෑ ගොඩනැගිල්ලේ ඉහළ තට්ටුවේ අපි දෙන්න නගරේ දිහා බලන් හිටියා. අපිට බාධා කරන්න කවුරුත් හිටියේ නෑ. සුළඟට මගේ කොණ්ඩි ඔහුගේ මුහුණේ වැදුනා. ඔහු ඒ කොණ්ඩේ මෘදුව අයින් කළා. චාරු මම ඔයාට අත නොතියා ඉන්න උත්සාහ කරනවා. ඇයි? එකපාරක් පටන් ගත්තොත් නවත්ත ගන්න අමාරු වෙයි. අපි දෙන්න කාටත් හොරෙන් ගොඩක් වෙලා සතුටු වුණා. මගේ හදවත ගැහුණා. මම හැරුණා. අපේ ඇස් හමු වුණා. එහෙම නවත්තන්න එපා. ඔහු මගේ කම්මුල මෘදුව අල්ලගත්තා. ඒ ස්පර්ශයේ තිබුණේ ආදරේ, උණුසුම, ආරක්ෂාව. දෙන්නටම හොඳටම දාඩිය දාලා. ඔහු මාව ඔගෝගේ පපුවට ලං කරගත්තා. මට ඔගෝගේ හදවතේ ගැස්ම ඇහුණා. වෛද්‍යතුමා මගේ හර්බේ ප්‍රශ්නේ හොඳ වෙලාද? ඔහු hina වුණා. නෑ දැන් ඒක මටත් බෝ වෙලා කියලා යා hina වුණා.